ආයුබෝවන් සුබ දවසක්. මංගල විනූත ජ්‍යොතිෂ නාලිකාව තුළින් මම ඊළඟට කතා කරන්නේ මෙම වසරේ නැත්නම් 2026 වසරේ නිවෙස් ඉදිකරන්න අදහස් කරන් ඉන්න අයට තමන්ගේ ශ්‍රී නිවස ඉදි කරගන්න සුබ මුහූර්ත කීපයක් හඳුන්වා දෙන්නයි. විශේෂයෙන්ම ගෙයක් හදනවා කියන්නේ හොඳ ආයෝජනයක්. සාමය, සතුට, සෞභාග්‍ය, පිරිච්ච, අර්ථ, කාම, ධන, මෝක්ෂ කියන මේ තුන යුක්ත වෙච්ච, මේ තුනෙන් සමෘද්ධ වෙච්ච නිවසක් ඉදි කරගෙන ඒ නිවසේ සතුටින් සහයෝගයෙන් තමන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවන් එක්ක ජීවත් වෙන එක තමයි සියලු දෙනාගෙන් ප්‍රාර්ථනාව. අනේ ප්‍රාර්ථනාවේ මුදුන් පමුණවා ගන්න මුදල් විතරක් තිබුණාට මදි. හොඳ ඉඩමක්, හොඳ ගියක් තියෙන්න ඕන. ඉතින් ඒ ගෙය ඉදි කරගන්න සුබ නැකතක් තියෙන්න ඕන. අනේ සුබ නැකත විශේෂයෙන් නිවාස ඉදි කිරීමේදී බලපවත්වනවා. අනේ අනුව තමන්ගේ ශ්‍රී නිවස ඉදි කරගන්න බලවත්ම මුහූර්ත තුනක් මේ වසරට තියෙනවා. එම තුනෙන් වසරේ මුල් භාගයට අයිති වෙන විශේෂ සුබ මුහූර්ත දෙකක් මම දැන් හඳුන්වලා දෙනවා. ජනවාරි මාසේ 21 වෙනිදා උදේ 7:51ට උතුරු දිශාව බලා යෙදෙන සුබ මුහූර්තය යෙදෙන්නේ දෙනට නැගත උදා වන මොහොතක. මේ දෙනට නැගත උදා වන මොහොතේ උදා වන සුබ මුහූර්තය බෙරණ, පුවපල්, පුවසල නැකත් වලින් ඉපදිච්ච අයටත්, රෙහෙන, හත සුවන නැකත් වලින් ඉපදිච්ච අයටත්, අද සා සියාවස නැකත් වලින් උපන් අයටත්, පුනාවස, විසා, පුවපුටුප නැකත් වලින් උපන් අයටත් ඊටාම බල සම්පන්න මුහූර්තයක් වෙනවා. මෙන්න මේ සුබ මුහූර්තයෙන් ගෙවල් ඉදි කිරීමට ආරම්භ කිරීමෙන් එම නිවසේ වැඩ ඊටා ඉක්මනින් අවසන් වීමේ වාග්ය උදා වෙනවා. එසේම ජනවාරි මාසේ 29 වෙනිදා උදේ 10:03ට උතුරු දිශාව බලා ආරම්භ කිරීමට තිබෙන ඒ නැකත උදා වෙලා තියෙන මුව සිරස නැකතයි. අර අපි මුලින් මතක් කර ජනවාරි 21 වෙනිදා නැකත සේම ඉතාමත් බලවත් සුබ මුහූර්තයක්. බෙරණ, පුවපල්, පුවසල නැකත් හිමියායටත්, රෙහෙන, හත සූර්ණ නැකත් හිමියායටත්, අද සා සියාවස නැකත් හිමියායටත්, පුනාවස, විසා, පුවපුටුප නැකත් හිමියායටත් ඉතාමත්ම උසස් ඵල දෙන සුබ මුහූර්තයක් වෙනවා. මෙන්න මේ මුහූර්ත දෙකෙන් මේ නව වසරේ විශේෂයෙන් තරුණ තරුණියන්ගේ අදහසක් තියෙනවා විවාහයට පෙර නිවසක් ඉදි කරගන්න. ඉතින් මෙන්න මේ මුහූර්ත වලින් මේ නිවස ආරම්භ කිරීමෙන් ඔබගේ නිවසේ වැඩ ඉතා ඉක්මනින් අවසන් කරගන්නට හැකි වෙන බව මා ඉතාමත්ම ඕනෑකමින් මතක් කරනවා. මේ මුහූර්තයේ පරණ නෙලාගෙන ඔබගේ ඒ ශ්‍රී නිවස ඉදි කරගන්න ලෙස මතක් කිරීම සිදු කරමින් ඔබට ඉතාමත්ම සුබ වසරක් වේවා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.